අපේ පළවෙනි ආදරය කියලා කියන්නේ අපිට ලේසියෙන් අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි දැන් තියෙන ආදර කතාව වගේ නෙමෙයි. ලොකු වුණාම ගිහින් හොයාගෙන බඳින්නේ මෙයාවම කියලා තමයි හිතාගෙන හිටියේ. කොටින්ම කිව්වොත් දැන් ඉන්න ගෑන් ළමයටවත් මේ විදිහට ලව් කරලා නැතුව ඇති. ඉතින් දැන් අපි යමු අපේ ලිස්ට් එකට. ඒ වගේම අපි බලන්නේ ලංකාවේ නම්බර් 1 රෑන්ක් channel එක කියලාත් මතක තියාගන්න. මතකද ඒ කාලේ මහරයට නිදිමරාගෙන බලපු X-Files කතා මාලාව. ඒක හිටපු ස්කලේ කියන්නේ ඒ කාලේ අපේ හිතට වැදුණු කෙනෙක්. අවුරුදු 18ක් වෙන්න හිතලවත් නැති ඒ කාලේ අපි මහරය නිදි මරාගෙන පිටසක්කල වෙන කාටවත් බය නැති මේ චරිතය ගැන පොඩි ක්‍රෂ් එකක් තියාගෙන X-Files බැලුවා. දැන් වගේ නෙමෙයි. කලාතුරකින් TV සීරීස් එකක් බලන්න හම්බෙච්ච අපිට X-Files කියන්නේ පිස්සුවක්. මෝල්ඩ් එක එකතු වෙලා එක එක ජනප්‍රවාද පිටසක්වලේ අద్భుත ප්‍රශ්න විසඳන මේ කතා මාලාව වගේම මේ චරිතයත් අපේ පොඩි කාලේ අපිට කවදාවත් අමතක නොවන මතකයන් එකතු කරා. මේ කතා මාලාව මතක කී දෙනාටද? මේ රූපය ඒ කාලේ ගොඩක් අයට මතකයි. නෙරි කියන්නේ ඕෂන් ගර්ල් කතා මාලාවේ ප්‍රධාන චරිතය. පොඩ්ඩක් ඓශ්වර්ය වගේ රූපයක් තිබ්බ මෙයාට හදවතින්ම ක්‍රෂ් කරපු ගොඩක් කොල්ලෝ ඒ කාලේ පන්තිවල හිටියා. වෙනත් ග්‍රහලෝකයකින් පෘථිවියට ආපු මොහොතේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා සැරිසැරීමේ හැකියාව මෙයාට තිබ්බා. ඉතින් ඕෂන් ගර්ල් කතා මාලාව කියලා කියන්නේ ඒ කාලේ ස්වර්ණවාහිනියේ විකාශනය වුණු ලස්සන කතාවක්. මෙයා වගේම මේ කතාව හිටපු අනිත් චරිතත් අපේ මතකයේ රැඳිලා තියෙන්නේ. අපේ කුඩා කාලයේ සුන්දර කරපු අපූර්ව රූපවාහිනියේ කතා මාලාවක අත්දැකීමක් අපේ ජීවිතයට එකතු කළා. මර්ලින් කියලා කියන්නේ ඇත්තටම වෙනම ආස්වාදයක්. මොකද අපි බල හිටපු රූපවාහිනියේ කතා මාලාවල හැඩය වෙනස් පැත්තකට මේ කතාව අරගෙන ගියා. ඉතින් ඒ කතාව හිටපු මොගාන කියන්නේ ගොඩක් අයගේ ආකර්ෂණය දිනාගත්ත සුන්දර චරිතයක්. විශේෂයෙන් පොඩි කාලේ බර්ලින් බලද්දී බලන්න ආසාවෙන්ම හිටපු චරිතයක් තමයි මොගාන කියන්නේ. හැබැයි කතාව ටිකක් දොර යනකොට මෙයා නරක චරිතයක් බවට පත් වුණා. ඉතින් හදවතින්ම ක්‍රෂ් කරපු කොල්ල කුරුට්ටන්ට මේක ලොකු විරහ වේදනාවක් වුණා. පොඩි කාලේ බෙන්ටෙන් කතා මාලාව බැලුවනම් ඒකේ ඉන්න ග්වෙන් කියලා කියන්නේ වැඩි පෙන්වන්න බැරි බක පඬිත චරිතයක්. නමුත් එකපාරටම බෙන්ටෙන් අල්ටිමේට් ඒලියන් කතා මාලාව ආවට පස්සේ කට්ටියගේ හදවත් උඩු යටි කරුණා. දිග කොණ්ඩේ, ලස්සන ඇස්, සැරාඩුණු කට. මේ වගේ කරුණු කාරණා නිසාම ගොඩක් අය මෙයාට ක්‍රෂ් කරා. ඒලියන්ස්ලා එක්ක ෆයිට් කරන බෙන්ටෙන්ට ඕන වෙලාවක බෑකප් එකට හිටපු ග්වෙන් කියලා කියන්නේ ඒ කාලේ විතරක් නෙමෙයි. දැනුත් ගොඩක් අයට අමතක කරන්න බැරි වුණු චරිතයක්. මේ වගේ ලිස්ට් එකක් හදනවා නම් අමතක කරන්න බැරිම චරිතයක් තමයි ඩෙෆ්ටි කියලා කියන්නේ. ස්කූබි ගෑන්ග් එකේ හිටපු ලස්සනම ගෑනු ළමයා. ඉතින් ඒ කාලේ කාටුන් ලෝකෙ දැකපු පොෂ්ම කෙල්ල මෙයා. අනිත් අය වගේ කන්න බොන්න, බෙදලා යන්න, සැලසුමක් ඕන වගේ දේවල් ලොකිව්වට නොකරට අපි ලස්සනටම දැකපු චරිතක තමයි ඩෙෆ්ටි කියන්නේ. හැබැයි ගොඩක් අයට මතක ඇති භූත පෙට්ටිය කතා මාලාවේ කණ්ඩායම ලීඩ් කරේ ඩෙෆ්ටි. ඒ කතා මාලාව විතරක් නෙමෙයි. ගෑන් එක පොඩි කාලේ කතා මාලාවෙත් ඩෙෆ්ටි කියලා කියන්නේ ගොඩක් අය ක්‍රෂ් කරපු චරිතයක්. මේක බලන්න කාටවත් අමතක කරන්න බැරි චරිතයක් තමයි චූටි කියලා කියන්නේ. පොඩි කාලේ අපරජීව්ව බලන්න තිබ්බ උන්මාදය අපි කාටවත් මතකයි. ඒ වගේම ඒ කතාවේ චූටි කියලා කියන්නේ අපි ක්‍රෂ් කරපු තවත් චරිතයක්. ඉබ්බු 4 දෙනා හැම වෙලාවෙම බේරගත්තට චූටි කියන්නේ ඕන දෙයක් පස්සේ ගිහිල්ලා ඇත්ත හරියට ලියන පොඩි කාලේ දැක්ක සත්‍යවාදීම ජනමාධ්‍ය වේදිනිය. පොඩි කාලේ ඉතින් ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ආසාවෙන් බලපු කතාවක් සහ චරිතයක් විදිහට චූටි හැමදාමත් අපේ හිතවල ඉතිරලා ඉන්නවා. මායාබන්ධන කියන්නේ ලංකාවේ රූපවාහිනිය ඉස්සරහ පොඩි අය වාඩි කරපු කතා මාලාවක්. ඉතින් මේක බලන ගොඩක් අය මෙන්න මෙයාට ක්‍රෂ් කරපු ගොඩේ ඉන්නවා. ඉතින් රියාන කියන්නේ ඒ කාලේ ගොඩක් අය ආසාවෙන් බලපු චරිතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙච්ච පෝල් එක එකතු වෙලා කතාවේ ප්‍රධාන විලන් වුණු ආස්කට විරුද්ධව මෙයාලා සටන් කරා. ඔයාගේ ක්‍රෂ් එකත් අපේ ලිස්ට් එකේ හිටියොත් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. රොබින්සන් අන්දරේ කියලා කියන්නේ ලංකාවේ ළමයි වැඩියෙන්ම ආදරය කරපු සහ ආදරය කරන කතා මාලාව කිව්වොත් නිවැරදියි. ඒ තරමටම කතා මාලාවේ වයිබ් එක අපේ ඇයට සෙට් වුණා. කතා මාලාව වගේම ඒකේ චරිතත් එහෙමයි. අපි පොඩි කාලේ අපිට ගොඩක්ම හිතගිය කුරු බුහුටි ගැහණු ළමෙක් මේ කතාවේ හිටියා. එයා තමයි ක්‍රිස්ටිනා. හරියට මතක නම් හෙන්රියාට බානබස් වගේ සත්තු පස්සේ වැටිලා බිලි එක්ක දඟ වැඩ කරපු අපේ පොඩි කාලේ අපිට හිටපු සුන්දරම ක්‍රෂ් එක. මතකද ඒ කාලේ අපේ සතියන්තයේ පටන් ගත්තේ මෙන්න මේ සින්දුවෙන්. ඔව් ගොඩාක් කතා දන්නව නේද? පොඩි කාලේ
පුංචි පැංචි කියන බක පණ්ඩිත පොඩි කෙල්ල අපේ ගොඩක් අයගේ ක්‍රෂ් එකක්. හරියට දේවල් නොතේරුණාට කවදා හරි ලොකු වෙලා මෙයාව කසාද බඳින්න බලන් හිටපු කට්ටියත් අපේ පන්තිවල හිටියා. වැඩේ කියන්නේ මෙයත් බැඳලා එහෙම බඳින්න හිටපු පොරත් දැන් බැඳලා. ඒ වගේම ගොඩක් අය ඉඳලා Facebook එකෙන් පුංචි පැංචි නැත්තම් ප්‍රමුදි කරුණාරත්නගේ ෆොටෝ එකක් වඩනම ෂෙයා කරන්න. මෙන්න මේ පොඩි කාලේ එයාලගේ පොඩි හිත්වල ඇති වෙච්ච නොස්ටැල්ජික් ආදරය මතක් කරගෙන කියලා අපි විශ්වාස කරනවා. හමයින කියලා කියන ලංකාවේ කොල්ලන්ගේ විතරක් නෙමෙයි. ලෝකෙ ගොඩක් පිරිමි ළමයින්ගේ පොඩි කාලේ ක්‍රෂ් එක. පොඩි කාලේ ඇති වුණු හැරි පොටර් පිස්සුවත් එක්ක හමයින කියන්නේ දෙසැම්බර් කාලේ වගේ ලඟ වෙද්දී සිරස ටීවී එකේ අපි දැකපු ලස්සනම ගෑනු ළමයා. ඉස්කෝලේදී හරි පන්ති එකදී හරි පොඩි කාලේ ගෑනු ළමයි පෙන්වන්න බැරි වුණාට අපේ ගොඩක් අයගේ හිතවල මෙයාට නම් ටිකක් ලොකු ක්‍රෂ් එකක් තිබ්බා. ඒ නිසා අදට එමා වොට්සන්ව දැක්කම අපේ හිත ඇවිස්සෙන්නේ ඒ නිසා වෙන්න ඇති. මොකද හිතන්න අපේ ලිස්ට් එක ගැන. තව කවුද ඇඩ් වෙන්න ඕනේ? එනම් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලංකාවේ නම්බර් 1 රෑන්කින් channel එක subscribe කරන්න.